ඔබට මට ඉන්න හොඳම ඥාතියා තමයි කම්මයෝනි. කම්ම බන්දු. මේ ලෝකේ ඔබට මට ඉන්න හොඳම ඥාතියා තමයි අපි රැස් කරගත්ත කර්මය. එන්නතර මේ ජීවිතේ කොච්චර දේවල් කරනවද අපි? ඒ කොච්චර දේවල් කළත් ඒ හැම එකක්ම දවසක මෙහි තියලා මම මෙහෙන් යන්න ඉපේ. හදාගත්ත දරුමල්ලු, වවාගත්ත ඉඩකඩම්, පාවිච්චි කළ යාන වාහන, රං රිදී මුතුමැණි මේ මොන තරම් දේවල් තිබුණත් ඒවා ඒ තැම්පත් කරපු තැන් තැන්වලම තියෙනවා. ඉඩකඩම් වවාපු තැන තියෙනවා, යාන වාහන නතර කරපු තැන්වලම තියෙනවා. දූ දරුවෝ බලාගෙන ඉන්නවා අසරණ වෙලා. මම මේ ලෝකෙන් යන්න යනවා, අර මොකවත් මරන් යන්නේ නැහැ. මේ වෙලාවේ මගේ දරුමල්ලු, ඒ වගේම මාත් එක්ක හිටපු අය හැමෝම අසරණයි. මොකද ඒ අයට අත තියලා මරණය නවත්තන්න බෑනේ. ඒගොල්ලෝ බලාගෙන ඉන්න වෙලාවේ මම මේ ලෝකේ අත්හැරලා යනවා. හැබැයි මගෙත් එක්ක වෙනසක් නැතුව එක දිගට පිටිපස්සෙන් එන ධර්මතාවයක් තියෙනවා. ඒ තමයි මම රැස් කරගත්ත කුසලයේ සහ අකුසලයේ. ආන් ඒකයි සඳහන් කළේ හොඳම ඥාතියක්, හොඳම මිත්‍රයක්, සහෝදරයක් මේ ජීවිතයේ එළඹුණ සමහර කටයුතු වලදී අපි මග අරිනවා.